අවුරුදු ආවා. ඇවිල්ලා දැන් සතියකුත් ඉවරයිනේ. ඒක සමහරු සැමරුවා, තවත් සමහරු මෙරුවා. දැන් දෙයිනේ කියලා උඩු පුරන්න නැතුව හිටහන් රත්තරන් මල්ලි. මාස්ටර් අපිට හරිහමං විදියට 31st night එකක්වත් දාගන්න බැරි වෙච්ච එකේ නව අවුරුදු ප්‍රීතිය සතියක් පන්නනකල් අල්ලන්න ඕන නේද මාස්ටර්? අනේ ඒ අර්ථෙන් ගත්තාම එතන වැරද්දක් තියෙනව නේද පුතේ? ඇයි මාස්ටර්? දැන් ඔය අවුරුද්දක් ලබනකොට හරි උනන්දුවෙන් ඒ දවස සමරනවා. ඊට පස්සේ මුළු අවුරුද්දම කුජීතව කනාටුව අපි ඇදලා දානවා. අපි හරිනම් හැමදාම අවුරුදු වගේ නේද ඉන්න ඕනේ. මාස්ටර් ඔය කියන්නේ හැමදාම සතුට කියන දේ ඉස්සරහට දාලා සන්තර්පණය වෙලා කරටි කැඩිලා ගෙදර ගින් හාමිනේගෙන් ගුටි කාලා. නෑ මම කියන්නේ එහෙම නෙමෙයි. එන මොකද්ද? දැන් බලහල්ලා අම්මාවරුන්ගේ දිනේ, පියවරුන්ගේ දිනේ. එයාලට ඒ දවසට විතරක් වැඳලා තෑග්ගක් දීලා ඇද්දහා. යකෝ හැමදාම ගෙදර බුදුන්ට වැඳ පුදා සත්කාර කරලා ගෞරවයෙන් රැක බලා ගන්න ඕනේ නේද? එතකොට ගුරු දිනේ, අර දිනේ, මේ දිනේ, පරිසර දිනේ, සාගර දිනේ ඔවට ඉතින් දින දැම්මට කමක් නෑ. හැබැයි අපි හැමදාම එව්ව රකින්න ඕනේ. මාස්ටර් කියන කතාව ඇත්ත. හැබැයි සමහර දින තියෙනවා අපි ඒ දවසටවත් ඒක රකින්න ඕනේ නේ. ඔක්තෝබර් 3 වගේ. ඈ මොකක්ද අයියේ ඔක්තෝබර් 3? මොකක්ද දිනේ? ලෝක තනිකඩින්ගේ දිනේද අපිට සමරන්න? නෑ බන්නේ. ඔක්තෝබර් 3 යෙදිලා තියෙන්නේ ලෝක ඇල්කොහොල් නිදහස් දිනේ. මාස්ටර් අන්න එදාටවත් ඇල්කොහොල් වලට නිදහස දීලා ඉන්න බලන්න. එදාට තව කොච්චර කාල තියෙනවද බං? මේ හැබැයි ඉතින් ජනවාරි 11 ජාතික රාදිනයක් එනවා. අර පොඩි අවුලකට තියෙන්නේ ඒක ඉන්නේ ඇමරිකාවේ. යන්නේ ඒකනේ. නව වසරේ උදා වෙලා තියෙන සීත දුරුත්තේ මුළු ලොවට ණය වෙලා සමරන්නටයි තියෙන්නේ. සද පිච්චිය අතේ නැති වෙල්ලේ ඒ අය පාන් අරගෙන ආවේ. සම්බෝලේ තලන වෙලාවේ දෙහි පළොවක් නැතිව ගියා කුස්සිය හරියේ. මාස්ටර් ඕන් රීමික්ස් කරලා ගත්තා හොඳේ. මේ මාස්ටර් දැන් දෙසැම්බර් 30 ඉඳන් මෙහෙ නේද ඔයා? ගෙවල් පැත්තේ යන්නේ නැද්ද? අවුරුදු සතියේ ඉතින් අදින් ඉවරයි නේද? ගෙවල් පැත්තේ යන්නත් ඕනේ. දැන් කෑමත් ඉවර වෙගෙන යන්නේ මාස්ටර්. නරකද මාස්ටර් ගෙදර ගිහින් මොනවා හරි ගෙනාවොත් ඕන? ගෙදරින් මොනවා හරි ගේන්න? උඹලට විකාරද? නව වසර ගෙදෙට්ට මොනවා හරි මෙහෙන් ගෙනියන්න වෙලා තියෙන්නේ. එහෙම මෙහෙන් මොනවා හරි ගෙනියනවා නැතිනම් ගෙනියන්න තියෙන්නේ මේ බැලෝ එක මිනිහෝ කාපු සර්පිනාවයි පළුව හිල් වෙච්ච ටබ්ලාවේ ජිල් එකයි විතරයි. වෙන මොනවද? මාස්ටර් හාමිනේ ටබ්ලාවේ බුම් එකේ රෝස බැලයක් හිටවනවා කියලා කලින් අරන් ගියානේ. දැන් ඒකේ මල් පිපිලයි මාස්ටර්. මගේ මල පන්න ගන්නතු ඊට හොඳේ. මල් පිපිලාද? යකෝ සංගීත භාණ්ඩයක අගේ වටිනාකම නොදන්න උඹලට සංගීත පිහිටයි ධම්මපා. අපරාධ කියන්නේ බෑ අපේ මාස්ටර් නම් සංගීත භාණ්ඩවලගේ අපූර්වට දන්නවා වගේම භාණ්ඩෙට ගරු කරලා ඒකෙන් විපුල පළ නෙලා ගන්නත් දන්නවනේ නේද ඩස්පින් මල්ලි? මේ කිව්ව ටෝන් එක මට ඇල්ලුවේ නෑ. ඇයි ඒ? අයියේ යන්නේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මං එහෙම සංගීත භාණ්ඩ වලට අගෞරව කරන මිනිහෙක්ද හා? නෑ අගෞරව කරලා නෑ මාස්ටර්. ඉතා ගෞරවයෙන් බැඳපු හුරුල්ලේ ගිටාර එක අස්සේ හංගලා තියලා තිබිලා මම මේ උදේ තමයි අයින් කළේ. ඉතිකරේ හංගපු එකක් ඕන. යකෝ මං බැඳපු හුරුල්ලේ කොහේ හරි මුට්ටියක් අස්සේ ගැහැව්වා මතකයි. තිබ්බ දන්න මතක නැති වෙලා බං තිබ්බේ. මුට්ටිය කට ගිටාර එකේ සවුන්ඩ් හෝල් එකට පැටළුනේ කලේ පුදුමේ මාස්ටර්. මුට්ටි වල කටට කම්බිය දාලා නෑනේ මාස්ටර්. හරි. ඉතින් කාපු බීපු වෙලාවට පොඩි වැරදීම් වෙනවා. මේ එව්ව අමතක කරලා ඔය ඩස්මින් ළමයා මේ උදා වෙලා තියෙන නව අවුරුදු තත්ත්වයේ අලලා ගී නිර්මාණයක් එහෙම මොකක් කළේ නැද්ද? එකක් නෙමෙයි ගොඩක් කළා මාස්ටර්. එකක් කියන්නේ මේ සංගීතයේ. අනේ උඹ දැන් දවල්ට කාලා සෑහෙන වෙලානේ. අවුලක් නෑනේ බං. කියනවා හොඳේ. ඒ මාස්ටර්. බොල ඔය සිංහල අලුත් අවුරුද්දයි ජනේරුවේ අවුරුද්දයි පටලවාගෙන නේද ඔබ හින්දුව කියන්න හදන්නේ? නෑ ඉතින් මාස්ටර් කියන්න දුන්නේ නෑනේ. කොහො කියන්නද තව කල් තියෙනවද? පප් මාසේ එනකල් උඹ ඉන්නවද? මුනේ බුලෙක් විදියෙන් පේන්නේ සින්දුව අවුල් වගේ. හරි මාස්ටර් ඕන්න නැවතුවා. හිතුනේ නැත්ද දුන් දඬුවම සැර වැඩියයි අම්මේ. අපි නොදැන කළ වැරදි නොව මේ දැන කළ වැරදි අම්මේ. සුරකී ඔබ සුරකින්නම් අම්මේ.
මම සුරකින්නම් සැමදාම් පට්ට ඩස්බින් ළමයෝ. දැන් ඔය අර ආපදාවෙන් ගත්ත අත්දැකීම් අලලා හැදුන සින්දුවක් දෙය කිව්වේ. ඕක මාස්ටර් මන් ලිව්වේ අපේ රටේ ඉන්න උන්ට විතරක් නෙවෙයි. ලෝකවාසී සියලු සත්වයින්ට තේරෙන්න. පොදු ධර්මතාවයක් නෙවන්. ඔය ඉතින් ඒ කතාව කිය ඔය ගහේ කොළ ටික කඩනවනේ. ඒකට තමයි ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ නේ. නිකන් ඉන්න ගමන් ගහක කොළයක් කැඩලා පොඩි වෙලා විසිකරනවා. මම මේ කල්පනා කරේ ලැබපු මේ වසරේ ඔන්න ඔය වගේ ආදර්ශමත් සින්දු ටිකක් කරලා දැම්මම හොඳයි නේද අපි. හොඳයි. හැබැයි මාස්ටර් අවවාදයට වඩා ආදර්ශය උතුම්. ඒ කිව්වේ ඒ කිව්වේ පරිසරය රකින්න සින්දු හදන ගමන් ඔස් ගහ කපලා මෝලට පටවන එක වැරදි. ඒ අර අපේ වහලෙට බර වෙයි කියලා නේක කැපුවේ. වහලේ තියෙන්නේ කොහෙද? කොස්ගා තිබුණේ කොහෙද? රටේ ඉඳන් කොස්ගා වහලේ දෙන්න මීටර 500ක් විතර දුර තියෙනවනේ මාස්ටර්. ඒ ආපු දිට්ට මගේ දිට්ට ධම්ම වේදනීය කර්මයක් විදියට පරිසම් දීලා වුණත් වහලෙට එන්න බැරි කමක් නැති හින්දානේ කන්නන් ටික මොරටුවට පැටවුවේ. මේ මාස්ටර් එහෙනම් අතේ තිබ්බ සන්තකේම හුරලා අරගත්ත මෙන්න මේ කේක් ගෙඩියක් අරන් දැන් ගෙදර යන්නකෝ. සතියකින් ගුටි කෑවෙත් නෑනේ නේ. ඇත්තටම මාස්ටර්. ආමිනේගෙන් අකණ්ඩ දිගු කාලින ගුටි කෑමකට ලක් වෙලා ඉඳලා දැන් මාස්ටර්ගේ ඇඟ ඒ ගුටි කෑමට ඇබ්බැහි වෙලානේ තියෙන්නේ. දැන් මේ පුරා සතියක් මෙහෙම ගුටි නොකා ඉන්නකොට ඇඟට අමාරුනේ. නෑ මං අහන්නේ ඇඟ ගුටි ඉල්ලන එකක් නේ. උඹලට කියන්න ඕක මට විතරක් උරුම දෙයක් නෙමෙයි බං. ඔය පසුගිය දෙසැම්බර් වසරක නිවාඩුවට පිරිමි ගොඩාක් ගෙවල් වලට වෙලා ඒ කාන්තා ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට අහු වෙලා වැඩ කරලා කරන්න බෑ කිව්වහම කන්න නොදී ගහලා ගුටි කාලා උරු වෙලා බං ඉන්නේ. කවදා ඔෆිස් පටන් ගන්නවාදෝ කියලා ඇඟිලි ගැනගෙන හිටපු කට්ටිය දැන් ඔය කුරුල්ලෝ වගේ වැඩට යන්නේ. ෂි බලහන් සංගීතයි. මොකද්ද? ඉස්සෙකරේ අතේ තියන් රතින්නියා පත්තු කළා වම් කන ගියානේ. මම ලැජ්ජාවට කාටවත් කිව්වේ නෑ ඕන්. කන විතරක් උඹේ පංචේන්ද්‍රියම හරියට වැඩ කරන්නේ නෑනේ. ඇයි උඹ එහෙම කියන්නේ? උඹ ඔය කියන විදියට ඇත්තටම මගේ පංචේන්ද්‍රයන් හරියටම වැඩ කරන්නේ නැද්ද බං? නෑනේ. දැන් පොඩ්ඩක් උඹම හිතලා බලහන්. උඹේ පංචේන්ද්‍රියන් හරියට වැඩ කරනවද කියලා. අපි මුලින්ම ගමු උඹේ නහය. නහය? නහය මේ තියෙනයි නිකන් ගිරා හොටේ වගේ. හරිද? නහය වැඩ කරනවා පට්ටෙට. හැතැම්මයක් දුර තියෙන කෑම සුවඳ පවා මට දැනෙනවා අඩියක දොරින් වගේ ඕන්. ඔව් අද සුවඳ දැනෙන එක ගත්තාම උඹේ නහයට වඩා මගේ නහය අවුල්. අපේ මේ මාස්ටර්ගේ සරමක් එක්ක මෙච්චර කල් ඉඳලා මගේ නහය අවුට් ගිහින් තියන්නේ ඒකයි. ඒකනේ. මගේ අනිත් ඒවා ටික සුපිරියටම තියෙනවා අයියේ. තියෙනවා බම්බුව. හරි අපි බලමු. එතනින් ගියාම දිව. උඹට දිවක් තිබුණට මෙලෝ රහක් තේරෙන එකක් නෙවෙයි උඹ. ඒක සංගීතයි. මම කිරිබත් කන්න හදපු ලුණු මිරිසේ ලුණුත් නෑ මිරිසුත් නෑ කියලා කිව්වේ. කන බලේ නෙමෙයි බං මං කියන්නේ. මම උඹට මෙලෝ රහක් නෑ කියලා කිව්වේ. පොඩ්ඩක් කල්පනා කරලා බලහන්. උඹ මෙච්චර කාලෙකට මේ අසපුවට එක්කන් ආපු කෙල්ලෝ ගත්තාම උඹට මෙලෝ රහක් තේරෙනවද කියලා? මොන කරුමයක්ද මන්දයි? මට සියලුම කෙල්ලන් පේන්නේ දීපිකා පදුකෝන්ගේ එක්කුසුපන් සහෝදරියෝ වගේ බං. අන්න ඒකෙන් තේරෙනව නේද ඩස්පින් මල්ලි? උඹේ අනෙක් ඉන්ද්‍රිය. ඒ කියන්නේ උඹේ අසත් පට්ටෙටම අවුල් කියලා. එහෙම දයියේ ඔයා කිව්වමයි මටත් ක්ලික් උනේ. ඔව් නේද? ටිකක් අවුල් නේ? ටිකක් නෙමෙයි බල හොඳටම අවුල්. යකෝ උඹේ යන්නෙම පල්ලෙට කන්න බැරි ලොන්තවලටනේ. දැන් බලන්න එතකොට උඹේ හැම තනි කර ගම් කබරේනේ. හැමනම් ටිකක් ගොරෝසුයි තමයි. මේ ගාන කිසි ක්‍රීම් එකකට මෙලෙක්ුන්නේ නෑනේ බං මගේ හැම. අයියට කියන්න මට සිරිසු සංවේදී කිසි දෙයක් මට දැනෙන්නේ නෑනේ. ඒ වුණාට පස්වෙනි ඉන්ද්‍රිය කන මගේ සුපිරීනේ. දැන් මේ වම් කන తాවකාලිකව අවුල් වුණාට මං ඕනම සින්දුවක් එලෝලා ඉයර් එකට ගහන්නේ. කන සුපිරි. පොඩි අවුලකට තියෙන කනෙන් ගන්න කිසි දෙයක් හරියට මොලේට යන්නේ නැති එකනේ. නැත්තම් අතේට රතින් යපත්තු කරයිද බෝලා? එපා කියන්නට මා ඔබගේ නොවේ කියා පින්වන්තියේ. පෙරසඳාවේ නොපෙනී ගිය මధుවන්තියේ. පුරා සඳක්සේ මල් වැට අතරින් පායන් සඳවතියේ. අනේ ඉර බැහැන් යනකොට නව වසරේ උඩු පුරන්න එපා බං. මුස්පෙන්තුයි. මේ අයි ඉස්සෙකරේ අපි සින්දු කියනකොට අර මල් වැට අස්සෙන් එකම තැන අතු ගාපු නංගි දැන් පේන්නේ නෑ බං. ඒ මල් වැට අතරින් පිපිච්ච මල මිලින වී ගිහින් නේ බං. ඒ මොල වසරක් ගෙවිලා නව වසරක් ඇවිල්ලා තියෙන්නේ. ආ දැන් මේ පරණ සිතිවිලි අයින් කළා නව අදහස් වලින් පෝෂණය යන්.
වසර අලුත් වුණා කියලා අදහස් පෝෂණය වෙයිද බං මේ පාන් නහඩු කෑවම? එහෙම අදහස් පෝෂණය වෙන්න නම් කන කෑම ඇඟට අල්ලන්න එපයි. අඩුම ගානේ ඔමෙගා 3 ටිකක් එන්න සාලේ. ඔමේගා 3 උඹේ ඇඟට අල්ලන්න සාලියෝ 250ක් කාලා මදි මල්ලියේ. අඩුම ගානේ දවසකට කිලෝ 5ක්වත් කන්න වෙයි ඈ. පෙර ආත්මයක කලකරුමයකට මදුපානේ කට කපල පෙවුනේ සැපයි ජීවිතේ අම්මපා සැපයි ජීවිතේ. ගොඩක් විමල්ද අපේ මාස්ටර් මේ නව වසරේ සින්දුවකින් කෑම ඉල්ලන හැටි. ඉතින් ගෙදර යන්නේ නැතිව ඔය වෙරි බහින්නනේ මෙහෙට එන්නේ. මේ වෙරි අනේ වන්දපන් හරිනම් 32 බීපු බීමට තාම ඒක අල්ලලා හිටින්නේ බෑ කොහෙද බඩු බෑසනේ ආයි කික් කරලා ගත්තා අල්ලේ ළමයි ඉතින් වේරාවුනේ සිඳ බිඳ තමා මත් යදමින් බැඳි මනස වැසුවා සිතේ මත් වතුරට තිබු හිදස වෙනසක් නොවේ කිසිදා යලි මගේ හිත නිදහස් උනේමි තබමින් මත් ලොලට තිත අන්න එහෙම හිතවන කයියකුත් හිතගෙන කිව්ව නේද මාස්ටර් මං ඒක ලියලා තියාගත්තා ඔයා බීපු වෙලාවට කියන්න මං හිතන්නේ ඒ කටින් නෙවෙයි වෙන්නේ නැති කය කියන්නේ නැතිනේ. කවදද බං මං එහෙම කයියක් කිව්වේ මේ මං කිව්වා මොකද්ද කිව්වේ නෑ මේ වත්තල පැත්තේ ඌරු සාමාන්‍ය කෑම නවත්තලා යෝගට් එක්ක බිස්කට් කනවා කියලා කිව්වේ. මේ ලෞකික ජීවිතේ අනිත්‍යයි. අපි කොයිතරම් සැප සම්පත් යාන වාහන මිල මුදල් ගෙවල් දොරවල් හරි හම්බ කළත් අපි යනකොට ඒව ගෙනියන්නේ නෑ. ඒ පොදු ධර්මතාවය අපි කාටවත් පොදුයි හොඳේ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් බල සම්පන්න යෝධයින්ව මේ පුංචි දේවල් වලින් බිම දාලා කුඩු පට්ටම් කරලා දෙනවා. ඒකනේ. අන්න යථාර්ථය අපි තේරුම් ගන්න ගමන් හොඳ පුතාලා වගේ අපේ ගෙවල් පැත්තට පොඩ්ඩක් ගිහින් බලලා වරෙල්ලා අපේ හාමිනේගේ මූඩ් එක කොයි වගේද කියලා පොස්සත් ඇඳ පොල්ලට මෝල් ගහ දතේ තියෙන්නේ කියලා චුට්ටක් බලලා අනේ අම්මී ඔය බලහන් ඉතින් වයසින් දැනුමින් මුහුකුරා ගිය පරිණත වැදගත් කියලා කියාගන්න මිනිස්සෙක් නේද මේ? මට පේන්නේ සංගීතයි මේ නව වසරේ අපේ මාස්ටර් පොඩ්ඩක් මරු කියවන ගතියක් පෙන්눔 කරනවා නේ. පොඩ්ඩක් නෙමෙයි මල්ලි හොඳටම. එයා හිතන්නේ එකක් කටින් එළියට එන්නේ තව එකක්. නව වසරේ මොකක්වත් නව වෛරසයක් එහෙම ඇවිල්ලා දන්නෙත් නෑ බං. හිතන්නේ එකක් කියන්නේ තව එකක් වගේ වෙන්න. මට විකාරද මල්ලි? වෛරසයක් වුණත් සිහි කල්පනාවක් තියෙනවනම් මේ අපේ මාස්ටර් වගේ ශරීරයකට ඇන්කර් එක ගහයිද? වෙන් වෙන්නවද ලං වෙන්නවද වෙන්නුවේ ගියයිද මාව තනි කර හෘදේ දුකක් මවා. මාස්ටර්! ඇයි මේ වේල පහ වැළලෙන්න හදන්නේ? අලුත් අවුරුද්දේ සතුටින් ඉන්න එපයි මාස්ටර්. මේ ළමයිනේ ඉවසුව හොඳටම ඇති මං ගෙදර යනවා කොහොමද ගහනවා නම් ගහපු දෙන් පිට කවුරුත් නෙමෙයිනේ තමන්ගේ පවුලනේ ගහන්නේ මම හිතයි ඇඟයි දෙකම දැඩි කරගෙන යනවා හොඳේ යන්න මාස්ටර් යන්න. අනික ගැව්වත් ගහන්නේ තරහට නෙමෙයිනේ. ඔයාව හදාගන්නනේ. එනම යනවා ළමයිනේ මනික මම ආයේ ගෙදර එනවා වාට හරි කේන්ති යනවා කොච්චර කිව්වත් අන්නේ නෑ මම බොන එක යල්ලි බොනවා පිළිගන්නේ නෑ කොච්චර කිව්වත් හරි කේන්ති යනවා. අනේ අම්මී ඇතියාන්තන් ගියා බං. එක දිගට වැහලා පෑවුවා වගේ සනීපයි නේද බං මාස්ටර් ගියාම. සනීප අන්න කොන්දක් අල්ලන් වැනි එනවා. අර ඇව පුතේ අඩේ ගැව්වා ගහන එක ලෙලි යන්නව ගැව්වා පුතේ අභ්‍යන්තර ලේ ගැලි නවත්තන්න මං කඩේ සර්ජිකල් බෝතලයක් අරගෙන බිව්වා පොඩ්ඩක් ඒකෙන් හරියයි නේ ඕට වැනෙන්නක් ගත්ත වැඩිපුර එතකොට අය අවුලද